කොහොමද යාළුවනේ ඔයාලට? මං ඉෂාරා. මගේ වයස 36යි. මං විවාහයෙන් අයින් වෙලා ඉන්නේ. මං විවාහ වුණේ ජගත් එක්ක. ජගත්ගේ මගේ හදහන් ගැලපුණේ නෑ. ඒක නිසා අපි දෙන්නට එකට ඉන්න හම්බුනේ නෑ. නොගැලපීම් තිබ්බා. අපි දෙන්නා විවාහ වුණේ අපේ කැමැත්තට. ගෙවල් වලින් කැමති වුණේ නෑ. ජගත් හැමදාම බීලා ඇවිල්ලා මට කරදර කරනවා. මට එයා එක්ක ඉන්න බැරි නිසයි මං අයින් වුණේ. මොකද මානසික නිදහස කියන එක මිනිස්සෙක්ට තියෙන්න ඕන නිසා. මං දැන් නිදහසේ ඉන්නවා. ඒත් මට පාළුයි. මාව බලගන්න හොඳ කෙනෙක් ඕන. සල්ලි ප්‍රශ්නයක් නෑ. මොකද මට කඩයක් තියෙනවා. මට එකෙන් එන ලාභෙන් ජීවත් වෙන්න පුළුවන්. මගේ සල්ලි වලට එන්නේ නැති මාව ආදරෙන් සැපේදී දුකේදී බලාගන්න කෙනෙක් ඕන. මට ජගත්ගෙන් ළමයි නෑ. ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නෑ. හදහන අනිවාර්යෙන් ගැලපෙන්න ඕන. මොකද අපේ ගෙවල් වලින් ඒක බලනවා. රැකියාවක් කරේ නැතත් කමක් නෑ. මං හොයන්නේ සල්ලිකාරයෙක් නෙමෙයි. සතුටින් එකට ඉන්න පුළුවන් මිනිස්සෙක්. අනිත් දේවල් මට වැඩක් නෑ. විවාහයෙන් අයින් වුණ කෙනෙක් වුණත් කමක් නෑ. ළමයි නැත්තම් වඩා හොඳයි. මං ළමයෙක් හදන්න ආසවෙන් ඉන්නේ. මං කුරුණෑගල ඉන්නේ.